ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න වීසා ඇප්ලයි කරද්දී ඕගොල්ලොන්ට වඩාත්ම ගැලපෙන්නේ IELTS කරන එකද නැත්නම් PTE කරන එකද කියලා තීරණය කරන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට හරියටම කියලා දෙන්නම් ඕගොල්ලොන්ට තියෙන එක දක්ෂතාවල හැටියට ඕගොල්ලෝ කොයි එක්සෑම් එකද කරන්න තීරණය කරන්න ඕනේ කියන එක. ඉතින් ගිය වීක් එකේ මම ගෙනාපු මේ වීඩියෝ එකේ ෆස්ට් පාර්ට් එක බලපු නැති අය ඉන්නවා නම් ගිහිල්ලා ඒක බලලා එන්න. මේ වීඩියෝ එක එතන ඉඳන් කන්ටිනියුේෂන් වීඩියෝ එකක්. IELTS එක්සෑම් එක ගැන මම කලින් වීඩියෝ එකේදී ඕගොල්ලන්ට බේසික් අයිඩියා එකක් දුන්නානේ. දැන් මම මේ කියන ඉන්ෆර්මේෂන් ටික ගොඩාක් වැදගත් වෙනවා ඕගොල්ලන්ට වඩා ගැලපෙන්නේ මොන එක්සෑම් එකද කියන එක තීරණය කරන්න. ඉතින් IELTS එක්සෑම් එක පේපර් බේස් එක්සෑම් එකකුත් තියෙනවා කම්පියුටර් බේස් එක්සෑම් එකකුත් තියෙනවා. ඒ වගේම මේ එක්සෑම් එකේ මම අර කලින් කියපු listening, reading, writing, speaking කියන components 4 ගත්තහම පැය 2මාරක පේපර් එකක් තියෙනවා listening, reading, writing කියන sections වලට. මේක මැද ඉන්ටර්වල් එකක් නැහැ. එක දිගටම තනි පේපර් එකේ තමයි මේ ටික යන්නේ. ඒ කියන්නේ මුලින්ම විනාඩි 30ක් listening එක යනවා. ඒක ඉවර වුණාට පස්සේ එහෙම්මම පටන් ගන්නවා reading part එක. ඒක විනාඩි 60ක් ඒ කියන්නේ පැයක් යනවා. ඊට පස්සේ writing part එක ඒත් එක්කම පටන් ගන්නවා. ඒකටත් තව පැයක් තියෙනවා. එතකොට මුළු exam එකට පැය 2මාරක් තියෙනවා මේ listening, reading, writing කියන කොටස් තුනට. ඊට පස්සේ ස්පීකින් එක්සෑම් එක වෙනමම තමා තියෙන්නේ. මේක එක්සැමිනර් කෙනෙක් එක්ක තමා වෙන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් වගේ යනවා. මේක ගොඩාක් වෙලාවට වෙනම දවසක තමා තියෙන්නේ. ඒ කියන්නේ අපි අනිත් එක්සෑම් එක කරන දවසට වඩා දවස් 2-3ක් එහෙම වෙලා හුඟක් වෙලාවට ස්පීකින් එක්සෑම් එක තියෙන්නේ. ඒ වගේම IELTS ගත්තහම මේකේ අපිට මාක්ස් දෙන්නේ 0 ඉඳන් 9 වෙනකම්. ඒ කියන්නේ listening වලට උපරිම ලකුණු ගන්නවා කියන්නේ ලකුණු 9ක් එනවා. reading වලටත් 9න්, writing උත් 9න්. ඒ විදිහට 9න් තමා උපරිම ලකුණු හම්බ වෙන්නේ IELTS exam එකේදී. ඉතින් මම කලින් කිව්වනේ IELTS වල academic general කියලා දෙකක් තියෙනවා කියලා. ඉතින් මෙතෙන්දී listening කියන එකයි speaking කියන එකයි මේ academic කියන එකේ general කියන එකේ දෙකේම එකම විදිහට තමා යන්නේ. එකම paper එක තමා හම්බ වෙන්නේ. හැබැයි reading component එක ගත්තහම academic කරන අයට ගොඩක් වෙලාවට මේකෙදි තියෙන්නේ academic topics. ඒ කියන්නේ ගොඩක් complex topics තමයි මෙතෙන්දි තියෙන්නේ. ඒ කියන්නේ පොත් වලින් ගත්ත ඒවා, journals වල articles ඔන්න ඔය වගේ ඒවා තමා තියෙන්නේ. අපි ජෙනරල් එක්සෑම් එක සිලෙක්ට් කරෝතින් රීඩින් එකේදී හුඟක් වෙලාවට තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. එතකොට කම්පැනි එකක මොනවා හරි දාන නිවුස් ලෙටර් එකක්, එහෙම නැත්නම් නෝටිස් එකක්. ඒ වගේ අපි එදිනෙදා පාවිච්චි වෙන එදිනෙදා ජීවිතේදී අපිට හම්බ වෙන දේවල් වලින් තමයි රීඩින් එක්සෑම් එකේ ප්‍රශ්න අහන්නේ. ඊළඟට රයිටින් එක ගත්තහම මේකේ ඇත්තටම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එසේ එකක් ලියන්න. අනිත් කොටස ගත්තහම ඒකෙදි තමයි වෙනස තියෙන්නේ ඇකඩමික් කියන එකයි ජෙනරල් කියන එකයි. ඇකඩමික් කියන එකේ ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ chart එකක් හරි graph එකක් හරි ඒ වගේ මොකක් හරි image එකක් හම්බ වෙනවා. ඒක අපිට describe කරන්න තමයි ඇකඩමික් එකේදී තියෙන්නේ. ඒ කියන්නේ ඇකඩමික් explanation එකක් දෙන්න ඕනේ chart එක හරි graph එක හරි දිහා බලලා. එතකොට ජෙනරල් පේපර් එකේදී අපිට එතෙන්දි හම්බ වෙන්නේ ලියුමක් ලියන්න. ඒක පර්සනල් ලෙටර් එකක් හරි ෆෝමල් ලෙටර් එකක් හරි වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි බේසික් IELTS එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක. දැන් අපි බලමු PTE එක්සෑම් එක ගැන. ඉතින් මේ PTE එක්සෑම් එක ගත්තහම IELTS එකෙන් මම කලින් කිව්වනේ ලකුණු 9න් හම්බ වෙන්නේ කියලා. මේකේ හම්බ වෙන්නේ මුළු ලකුණු 90න්. ඒ කියන්නේ ස්පීකින් වලට 90න් කීයද, රීඩින් වලට 90න් කීයද, ඔය විදිහට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඒ වගේම මේ එක්සෑම් එක පැය 2ක් තියෙනවා. පැය 2 එක දිගටම තමා තියෙන්නේ. IELTS වල වගේ අර කොටස් දෙකකට කඩලා නැහැ. ඒ කියන්නේ මේකේ ඔක්කොම ටික එක පැය 2ක් ඇතුළත තමා තියෙන්නේ. PTE එක්සෑම් එකේ තියෙන ගොඩක් ලොකු වෙනසක් තමයි IELTS එක්සෑම් එකත් එක්ක ගත්තහම මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේකේ තියෙනවා ප්‍රශ්න වර්ග 20ක්.
එතකොට මේ එක ප්‍රශ්න වර්ගයක් ගත්තහම මේකෙන් ගොඩක් වෙලාවට කම්පෝනන්ට්ස් දෙකකට ලකුණු හම්බ වෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ රිපීට් සෙන්ටන්ස් කියන ප්‍රශ්න කොටස ගත්තහම මේකෙදි ඕගොල්ලොන්ට ස්පීකිං වලටත් ලකුණු හම්බ වෙනවා, ලිස්නිං වලටත් ලකුණු හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි PTE වල අපිට ලකුණු හම්බ වෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ මොකක් හරි එන ප්‍රශ්නයක් ගත්තහම ඒ ප්‍රශ්නෙන් කම්පෝනන්ට්ස් දෙකකට ලකුණු හම්බ වෙනවා. IELTS වල ඒ වගේ නෙමෙයි. ලිස්නින් පේපර් එකෙන් හම්බ වෙන ලිස්නින් වලට විතරයි ලකුණු. රීඩින් පේපර් එකෙන් රීඩින් වලට විතරයි. ඒ විදිහට පේපර්ස් ටික වෙන් වෙලා තියෙනවා එක එක කම්පෝනන්ට් එකට. හැබැයි PTE ගත්තහම ඒ තියෙන ප්‍රශ්න වලින් අර ප්‍රධාන කම්පෝනන්ට්ස් හතරට ලකුණු වෙන් වෙලා තමයි යන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට දැන් බේසික් අයිඩියා එකක් එන්න ඇති කියලා මේ එක්සෑම්ස් දෙක ගැන. ඉතින් දැන් අපි බලමු එක එක අයගේ තියෙන දක්ෂතාවයට Tamanට ගැළපෙන එක්සෑම් එක කොහොමද තීරණය කරන්නේ කියලා. මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් කම්පියුටර් එකක් යූස් කරන්න ඒ තරම්ම හුරු නැති. ඉතින් ඔයාට තමයි මේ පොයින්ට් එක. කම්පියුටර් එකක් යූස් කරන්න වැඩිය හුරු නැත්නම් ඕගොල්ලොන්ට ස්පීඩ් ටයිප් කරන්න බැරි නම් අකුරු තියෙන තැන් හොයාගන්න වෙලා යනවා නම් ඉතින් ඒ වගේ කෙනෙක්ට ගොඩාක්ම හොඳ වෙන්නේ IELTS එක්සෑම් එක. මොකද IELTS එක්සෑම් එකේ paper based එක්සෑම් එකකුත් තියෙනවානේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් computer based එක්සෑම් එක සිලෙක්ට් කරන්න නැතුව paper based එක්සෑම් එක සිලෙක්ට් කරන්න ඕගොල්ලෝ එක්සෑම් එක බුක් කරන වෙලාවෙදී. එතකොට ඕගොල්ලන්ට සාමාන්‍ය එක්සෑම් එකක් වගේ ඕගොල්ලන්ට question paper එකක් තමයි හම්බ වෙන්නේ. ඒකේ ඕගොල්ලන්ට answers ලියන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එක ගෙනාවේ වටේ පිටේ කට්ටිය කතා කරද්දි කන්සන්ට්‍රේට් කරන්න අමාරු අය ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට. ඉතින් ඇත්තටම මමත් මෙන්න මේ ගෲප් එකට තමයි අයිති වෙන්නේ. මට වටපිටාවේ කට්ටිය කතා කරනකොට මට හරිම අමාරුයි කන්සන්ට්‍රේට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති PTE තියෙන එක්සෑම් හෝල් එකේ එකම වෙලාවට කීප දෙනෙක් ඉන්නවා එක්සෑම් එක කරන්න. ඒ වගේම PTE එක්සෑම් එකේ ස්පීකිං පාර්ට්ස් තියෙන ඒවායිදී ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට read aloud කියන question type එක ගත්තොත් ඕගොල්ලන්ට හයියෙන් mic එකට කතා කරන්න වෙනවා. ඉතින් එතකොට වටපිටාවේ ඉන්න අය හයියෙන් කතා කරනකොට සමහර වෙලාවට ඕගොල්ලෝ ඊට වඩා වෙනස් question එකක් නේ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට concentrate කරන්න අමාරු වෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම මගේ ප්‍රධානම හේතුව PTE කරන්නේ නැතුව IELTS සිලෙක්ට් කරගන්න. මොකද මම ගොඩාක් කමෙන්ට්ස් වල දැකලා තිබ්බා කට්ටිය කියනවා වටපිටාවේ කට්ටිය කතා කරන නිසා ඩිස්ටර්බ් වුණා කියලා. ඉතින් ඒක නිසා කවුරු හරි එහෙම වටපිට කට්ටිය කතා කරද්දී ඩිස්ටර්බ් වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ගොඩාක්ම හොඳ IELTS එක්සෑම් එක. ඒ වගේම කියන්න ඕනේ කවුරු හරි PTE එක්සෑම් එක කරන්න සිලෙක්ට් කරගත්තොතින් ඕගොල්ලෝ ගෙදර ප්‍රැක්ටිස් කරන වෙලාවට ගොඩක් හොඳයි එක ටීවී එක හරි රේඩියෝ එකක් හරි දාලා වටපිට සද්දයක් ඇති කරලා ඒ සද්දේ තියෙන වෙලාවෙදි ප්‍රැක්ටිස් කරන එක. නැත්තම් සද්ද නැතුවම තියෙන පරිසරයක ඕගොල්ලෝ එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරෝතින් ඕගොල්ලෝ PTE එක්සෑම් එකට ගියාට පස්සේ වටපිට කට්ටිය කතා කරනකොට ඕගොල්ලන්ට ඒක ඩිස්ටර්බ් එකක් වෙන්න පුළුවන්, කන්සන්ට්‍රේට් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න වටපිට සද්ද වලින් ඩිස්ටර්බ් වෙන අය ඉන්නවා නම් ඕගොල්ලන්ට හොඳ IELTS එක්සෑම් එක. මේ පොයින්ට් එක ගෙනාවේ IELTS paper based exam එක කරන්න හිතන් ඉන්න අයට. ඉතින් ඕගොල්ලෝගේ අකුරු කියවන්න බැරි තරම් ගොඩක් අමාරුයි නම් ඒ කියන්නේ අර කැඩිච්ච කෑලි අකුරු වගේ තියෙනවා නම් ඒ වගේ අයට paper based exam එක කරන්න ගන්න එපා. මොකද එක්සැමිනර් කෙනෙක්නේ මාක් කරන්නේ ඒගොල්ලන්ට ඕගොල්ලෝගේ essay එක හරියට කියව ගන්න බැරි වුණොත් ඕගොල්ලෝ ලියලා තියෙන ඒවා කියවලා තේරුම් ගන්න බැරි වුණොතින් ඕගොල්ලන්ට මාක්ස් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගොඩාක් හොඳයි computer based exam එක. ඉතින් ඕගොල්ලන්ට IELTS වල computer based exam එක හරි එහෙම නැත්නම් PTE exam එක හරි select කරගන්න පුළුවන්. ඊළඟට බලමු ඕගොල්ලන්ට කතා කරනකොට හුඟක් ක්ලියර්ලි කතා කරන්න බැරි නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන වචන ඕගොල්ලන්ට හරිම ශබ්ද එන විදිහට ප්‍රොනවුන්ස් කරන්න බැරි නම් අන්න ඒගොල්ලෝ PTE කරද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද PTE වල ඇත්ත කෙනෙක් නෙමෙයි පේපර් එක බලන්නේ AI මොඩල් එකකින් තමයි ඕගොල්ලොන්ගේ ආන්සර්ස් චෙක් වෙන්නේ. ඉතින් එතකොට ඕගොල්ලෝ ඒ අදාළ වචනේ හරි විදිහට ප්‍රොනවුන්ස් කරේ නැත්නම්
ඒ AI මොඩල් එකට ඕගොල්ලොන්ගේ වචනේ ඩිටෙක්ට් කරගන්න බැරි වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට හරියට ප්‍රොනවුන්ස් කරන්න බැරි නම් වචන එහෙම නැත්නම් ඕගොල්ලෝ කතා කරන ඒවා ක්ලියර් නැත්නම් ඒ වගේ කෙනෙක් PTE එක්සෑම් එක කරෝතින් ගොඩක් අඩු ලකුණු තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ කෙනෙක්ට IELTS එක්සෑම් එක තමයි හොඳ. ඉතින් කාට හරි ෂුවර් නැත්නම් තමන්ගේ ප්‍රොනවුන්සියේෂන් හොඳයිද එහෙම නැත්නම් තමන්ට ක්ලියර් කතා කරගන්න පුළුවන්ද කියන එක ඒ වගේ කෙනෙක්ට පුළුවන් ෆ්‍රී ඇප් තියෙනවා PTE එක්සෑම් එකටම හදපු. ඉතින් මෙන්න මේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා මේ ඇප් වල තියෙනවා සල්ලි ගෙවන්න නැතුව මුලින්ම ෆ්‍රී චෙක් කරලා බලන්න ක්වෙස්චන්ස් එකක් දෙකක් වගේ කරලා බලන්න සමහර ඇප්ස් වල chances දෙනවා. ඉතින් අන්න ඒ ක්වෙස්චන් එකක් ගිහිල්ලා කරලා බලන්න. එතකොට ඒකේ ඔටෝමැටිකලි ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. ඉතින් මමත් PTE එක්සෑම් එකට එක කාලයක් ප්‍රැක්ටිස් කරා. ඒ කාලෙදි මම යූස් කරා APE Uni කියලා වෙබ්සයිට් එකක්. දැන්ට මේ වෙනකොට තවත් හොඳ වෙබ්සයිට් ඇති. මම ඉතින් ඒ දවස්වල පාවිච්චි කරපු එක තමයි මෙන්න මේක. මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වුණාම ඕගොල්ලන්ට ෆ්‍රී දවසකට මම හිතන්නේ questions 3ක් හරි 5ක් හරි කරන්න chance එක හම්බ වෙනවා. ඒ වගේම AI model එකෙන් ඒක චෙක් කරලා ඕගොල්ලන්ට හම්බ වෙන ලකුණු ගාණක් දානවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ එකක් යූස් කරලා ඕගොල්ලොන්ගේ ප්‍රොනවුන්සියේෂන් කොහොමද ඕගොල්ලන්ට ක්ලියර් කතා කරගන්න පුළුවන්ද කියන එක උනත් චෙක් කරගන්න. ඉතින් මෙන්න මේක නම් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එක්සැමිනර් කෙනෙක් ගාවට ගියාම බය වෙනවා, නර්වස් වෙනවා කියන එක. ඇත්තටම මේක තියෙන්නේ IELTS එක්සෑම් එකේ විතරයි. PTE වල මේක නැහැ. මොකද PTE වල ඕගොල්ලන්ට කතා කරන්න වෙන්නේ මයික් එකකට. හැබැයි IELTS එක්සෑම් එකේදී ඕගොල්ලන්ට ඇත්ත එක්සැමිනර් කෙනෙක් එක්ක තමා ඕගොල්ලන්ගේ ස්පීකින් ටෙස්ට් එක කරන්න වෙන්නේ. මේක විනාඩි 10ක් 15ක් වගේ තමා තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ එක්සැමිනර් කෙනෙක් එක්ක කතා කරන්න බයයි කියන හේතුව නිසා විතරක්ම IELTS එක්සෑම් එක සිලෙක්ට් කරගන්නේ නැතුව ඉන්න එපා. එහෙම එක්සැමිනර් කෙනෙක් එක්ක කතා කරන්න බය කෙනෙක්ට උනත් ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න පුළුවන් යාළුවෙක් එක්ක හරි ගෙදර කාත් එක්ක හරි. එහෙම නැත්නම් දැන් AI තියෙනවා එක එක අපිට කතා කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඇප්. ඉතින් ඒ ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඇත්ත එක්සැමිනර් කෙනෙක් එක්ක කතා කරනකොට ඒගොල්ලොන්ට අපි ක්ලියර් වචනයක් කිව්වේ නැතා වුණත් ඒගොල්ලොන්ට තේරෙනවා. PTE එක්සෑම් එකේදී ඒ වගේ නෙමෙයි. ඕගොල්ලොන්ගේ ප්‍රොනවුන්සියේෂන් හොඳ නැත්තම් ඒක සමහර වෙලාවට AI මොඩල් එකට අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වචනේ. හැබැයි ඇත්ත එක්සැමිනර් කෙනෙක් එක්ක කතා කරද්දී හුඟක් වෙලාවට ඒගොල්ලන්ට ඔයගොල්ලෝ කතා කරන්නේ මොකද්ද කියන එක තේරෙන නිසා ප්‍රොනවුන්සියේෂන් හොඳ නැති කෙනෙක්ට මේක ගොඩක් හොඳ chance එකක් වෙන්න පුළුවන්. ඉතින් එක්සැමිනර් කෙනෙක් එක්ක කතා කරන්න බය කෙනෙක් ගොඩාක් නර්වස් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ චුට්ටක් හිතලා බැලුවට කමක් නැහැ. ඕගොල්ලෝ PTE එක්සෑම් එක කරනවද කියලා. එහෙම නැත්තම් මම කියන්නේ හුඟක් ප්‍රැක්ටිස් කරන්න තව කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම කතා කරලා එක්සෑම් එකට ෆේස් කරන්න. ඊළඟ එක තමයි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කම්ප්ලෙක්ස් වචන, කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගොඩක් අමාරු වචන, ලොකු වචන මෙන්න මේ වගේ දේවල් එක එච්චර හුරු නැද්ද කියන එක. මොකද PTE එක්සෑම් එක ගත්තාම මං කලින් කිව්වා වගේ ඒක ඇකඩමික් එක්සෑම් එකක්. ඒකේ ජෙනරල් කියලා එකක් නැහැ. ඉතින් ඒක නිසා PTE එක්සෑම් එක ගත්තත් IELTS වල ඇකඩමික් කියන එක ගත්තත් ඒ දෙකේම ගොඩක් අමාරු වචන තියෙනවා. ඒ වගේම PTE එක්සෑම් එකේ තියෙන වෙනස ගත්තහම ඒකේ තියෙනවා සෙන්ටන්ස් එකක් දීලා ඕගොල්ලන්ට ඒ සෙන්ටන්ස් එක එක දිගට කියවගෙන යන්න තියෙනවා. ඉතින් මේ වගේ කියවගෙන යද්දී ඕගොල්ලන්ට හුරු නැති අමාරු වචනයක් ආවොතින් ඒ වචනේ ගාව ඕගොල්ලෝ හිර වුණොතින් එහෙම PTE එක්සෑම් එකේදී ඕගොල්ලන්ට එතෙන්දී ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තව උදාහරණයක් ගත්තොතින් PTE එක්සෑම් එකේ තියෙනවා රිපීට් සෙන්ටන්ස් කියලා. මේකෙදි දිග වාක්‍යයක් ඕගොල්ලන්ට කියනවා. ඒ වාක්‍ය ඕගොල්ලෝ අනිත් පැත්තට රිපීට් කරන්න ඕනේ. ඉතින් මේ වාක්‍ය ඕගොල්ලන්ට හුරු නැති අහලා නැති වචන තිබුණොතින් ඒ වාක්‍ය අනිත් පැත්තට රිපීට් කරන්න ගියාම ඕගොල්ලන්ට ඒක රිපීට් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ කෙනෙක්ට PTE එක්සෑම් එක කරන එක අමාරුයි. ඊට වඩා IELTS එක්සෑම් එක කරන එක හොඳයි. IELTS එක්සෑම් එකේ වුණත් ඇකඩමික් පේපර් එක ගත්තාම ඒකේ මේ අමාරු වචන තියෙනවා තමයි.
හැබැයි ඒවා ඕගොල්ලන්ට කියවන්න වෙලාව තියෙනවා. මොකද ඒක කම්පියුටර් එකේ තමයි පේපර් එක තියෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ පේපර් බේස් ලියන්න ගත්තත් ඒකේ අර PTE වගේ එකපාරට වේගෙන් කියෝගෙන යන්න වාක්‍ය, එහෙම නැත්නම් වාක්‍යයක් කිව්වට පස්සේ ඒක රිපීට් කරන්න ඒ වගේ දේවල් නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලොන්ට ලොකු වචන, අමාරු වචන වලට එච්චර හුරු නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට සුදුසු වෙන්නේ IELTS කරන එක. ඊළඟට අපි බලමු ඕගොල්ලොන්ගේ ග්‍රැමර් ඒ තරමට හොඳ නැත්නම්, එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ ස්පෙලිංස් හොඳ නැත්නම් ඕගොල්ලෝ මොකද්ද සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. ඉතින් මේක ගත්තහම ඇත්තටම IELTS වලටයි PTE වලටයි දෙකටම මේක බලපානවා. හැබැයි විදි දෙකකට තමයි බලපාන්නේ. IELTS ගත්තහම ඕගොල්ලොන්ට ග්‍රැමර්, ස්පෙලිංස් කියන එක අවශ්‍ය වෙන ප්‍රධානම තැන තමයි රයිටිං වලදී. ඉතින් ඕගොල්ලන්ට මෙතෙන්දී IELTS වලදී ලියුමක් හරි, එහෙම නැත්නම් ඇකඩමික් කරන කෙනෙක්ට නම් ග්‍රාෆ් එකක් ඩිස්ක්‍රයිබ් කරන්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ටොපික් එකක් දෙනවා. ඒ ටොපික් එකට එසේ එකක් ලියන්න ඕනේ. ඉතින් මෙන්න මේ එසේ එක ලියන වෙලාවේදී ඕගොල්ලන්ට හොඳටම ග්‍රැමර් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලොන්ගේ ස්පෙලිංස් වරදින් නැති වෙන්න ඕනේ. ඉතින් මෙහෙම වැරද්දක් වුණොතින් ඒ වැරද්දට ගොඩක් වෙලාවට පොයින්ට්ස් අඩු වෙන්න ගන්නවා. එහෙම පොයින්ට්ස් අඩු වුණොතින් ඕගොල්ලන්ට ගොඩක් අමාරු වෙනවා ලකුණු 8ක් වගේ ගාණක් ගන්න IELTS වල. හැබැයි PTE ගත්තහම ඒකේ එසේ එකට ඕගොල්ලන්ට ටොපික් එකක් ආවට ඒක AI මොඩල් එකකින් බලන නිසා හුඟක් වෙලාවට එතෙන්දී ඕගොල්ලන්ට ස්ට්‍රක්චර්ඩ් ෆෝමැට් එකක් ගෙදරදී පුරුදු වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ ෆෝමැට් එකට අනුව එසේ එක ලියන්න පුළුවන්. PTE වලදී හුඟක් වෙලාවට ග්‍රැමර් වල ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම පුරුදු වෙලා යන්න පුළුවන් නිසා. ස්පෙලිංස් වල බලපෑමක් එන්න පුළුවන්. මොකද ඕගොල්ලොන්ට සමහර ඒවා ටයිප් කරන්න තියෙනවා. ඒ ටයිප් කරන තැනදී ඕගොල්ලොන්ට වරදින්න පුළුවන්. එහෙම වුණොතින් වෙන බලපෑම තමයි PTE වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ගත්තහම ග්‍රැමර් හරි ස්පෙලිංස් හරි ගොඩක්ම හොඳ නැති කෙනෙක්ට IELTS කරනවට වඩා PTE කරන එක තමයි හොඳ වෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක පොඩි ටිප්ස් ටිකක් කියන්නම්. ඉතින් මේ ටිකත් එක්ක ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි ඕගොල්ලෝ මොන එක්සෑම් එකද කරන්න ඕනේ කියලා. ඉතින් IELTS එකේ ජෙනරල් එක්සෑම් එක තමයි මම කරේ. ඒකේ ලිස්නින් කියන එකයි රීඩින් කියන එකයි හරිම ලේසි. ඒකට මට 9 දෙකක්ම හම්බුණා. මොකද ලිස්නින් කියන එකේ තියෙන්නේ ඒගොල්ලෝ රෙකෝඩින් එකක් දානවා. ඒ රෙකෝඩින් එක කියන එක අහලා ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මෙතන තියෙන්නේ ඩේ ටු ඩේ අපිට හම්බ වෙන දේවල්. එක රෙකෝඩින් එකක් තිබුණා මට ආපු එක්සෑම් එකේ. කෝචි ස්ටේෂන් එකක යන අනවුන්ස්මන්ට් එකක්. ඉතින් ඒ අනවුන්ස්මන්ට් එක අහලා පල්ලෙහාන් ප්‍රශ්න ටික තියෙනවා. කෝච්චිය එන්නේ කොයි වෙලාවටද? ඒ වගේම ස්ටේෂන් කීයක නවත්තනවද? අන්න ඒ වගේ සරල ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් අර රෙකෝඩින් එක යන්න කලිනුත් ඕගොල්ලන්ට පොඩි වෙලාවක් තියෙනවා ප්‍රශ්න ටික කියව ගන්න. ඒ වගේම රෙකෝඩින් එක යන ගමන් ඒ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම රීඩින් එක ගත්තහම ඒකෙත් තියෙන නිවුස් පේපර් ආටිකල්ස්, එතකොට එක එක නෝටිසස් වගේ ඒවා මට ආපු එක්සෑම් එකේ තිබුණා කෑම කඩ කිහිපයක දාලා තියෙන නෝටිස්. ඒ වගේ මේ නෝටිස් ටිකත් එක්ක යට ප්‍රශ්න අහලා තියෙනවා. උදේ 8ට අරින කෑම කඩේ මොකක්ද? එතකොට රෑ 10 වෙනකන් ඇරලා තියෙන කඩේ මොකක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා IELTS ජෙනරල් එක්සෑම් එක ගත්තහම ඒකේ ලිස්ටින් එකයි රීඩින් එකයි හරිම ලේසි. හැබැයි රයිටින් එක්සෑම් එක ගත්තහම මට ආවේ ලකුණු 7යි. මම ඒ රයිටින් එක මට පුළුවන් උපරිමයෙන් හොඳටම ලිව්වා. හැබැයි ඒ වුණාට මට ගන්න පුළුවන් උනේ උපරිම ලකුණු 7යි. ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ IELTS එක්සෑම් එක කරද්දී. ඕගොල්ලන්ට රයිටින් එක ගොඩාක් අමාරු වෙනවා. හැබැයි PTE එක්සෑම් එක ගත්තහම මේ එක්සෑම් එක IELTS වලට වඩා හරිම වෙනස්. මොකද ඕගොල්ලන්ට AI මොඩල් එකක් එක්ක වැඩ කරන්න තියෙන නිසා සමහර වෙලාවට පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. මෙන්න මේ ට්‍රික්ස් පාවිච්චි කළා ඕගොල්ලන්ට PTE වල හොඳ ලකුණු ගන්න පුළුවන්. හැබැයි ඒකට ඕගොල්ලන්ගේ හොඳ ප්‍රොනවුන්සියේෂන් තියෙන්න ඕනේ. හොඳට ක්ලියර් කතා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අමාරු ඉංග්‍රීසි වචන ඒවා පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරොතින් ඕගොල්ලන්ට PTE එක්සෑම් එකේ හොඳ ලකුණු ගන්න පුළුවන්.
ඇත්තටම මම IELTS එක්සෑම් එක පළවෙනි පාර කරලා ඉවර වුණාම මට තේරුණා මට රයිටින් 7කට වඩා ගන්න බෑ කියලා. ඒක නිසා මම PT එක්සෑම් එකට try කරා. හැබැයි මට PT එක්සෑම් එක කරන්න උනේ නෑ. ඊට කලින් මට New South Wales වලින් invitation එක ආවා. ඉතින් ඒක නිසා මම PT එක්සෑම් එක කරේ නැහැ. හැබැයි මම ඒකට පාඩම් කරපු නිසා මම දන්නවා ඒ එක්සෑම්ස් දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ස්ටුඩන්ට් වීසා යන්න ඉන්න කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට ජෙනරල් එක්සෑම් එක කරන්න බෑනේ. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ ඇකඩමික් IELTSද එහෙම නැත්නම් PT කරනවද කියන එක තීරණය කරන එක. ඉතින් මෙහෙම කෙනෙක්ට නම් සමහර වෙලාවට PT කරන එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලයි කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මට හිතෙනවා IELTS ජෙනරල් එක්සෑම් එක ගොඩක් ලේසි වෙයි කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති. ඕගොල්ලෝ මොන එක්සෑම් එකද කරන්න ඕනේ, ඒ වගේම ඕගොල්ලෝගේ තියෙන දක්ෂතාවලට හරි එක්සෑම් එක සිලෙක්ට් කරගන්න දැන් ඕගොල්ලන්ට පුළුවන් ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. එතකොට ඒ ප්‍රශ්න වලට උත්තරත් මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.